ආයුබෝවන් ඉලක්කම් හාස්කම් මේ ගණිත වැඩසටහන යටතේ දැන් අපි ලොකු හාස්කම් වැඩක් කරන්න යන්නේ. පුදුම වැඩක්. මැජික් එකක්. ඉලක්කම් මැජික් එකක්. මම අපේ මේ අතිසූර දුවලා පුතාලට කියනවා මේක හොඳට මේ ඉලක්කම් රටාව හරියටම තීක්ෂණ බුද්ධියෙන් කල්පනා කරලා පස්සේ මේ ගැන අපි කියන්නේ ඔබ්සර්ව් කරනවා කියලා. එහෙම කරලා මේක මෙහෙම වුණේ කොහොමද? කොහොමද ඉස්සර වෙලාම මේ ගණන් ටික පේලි නමේම එකතු කරාම හරි උත්තරේ ආවේ කොහොමද? එහෙම දෙයක් ලබාගත්තේ කොහොමද කියන එක මේ දරුවෝ මේ ඉලක්කම් රටාව දිහා බලලා හොයාගන්න මේක නම් ලස්සනම මැජික් එකක්. දැන් මම ආරාධනා කරා මට සංඛ්‍යා ඉලක්කම් පහේ සංඛ්‍යාවක් දෙන්න කියලා. කියලා දෙන්න කියලා. ඊට පස්සේ ඉලක්කම් පහේ සංඛ්‍යාව මේ එක දියක් ලියලා දුන්නා 53701යි කියලා. දැන් මේකට තව මේ වාගේ ඉලක්කම් පහේ සංඛ්‍යාවල් 8ක් එනවා. ඔක්කොම 9යි. 8ක් එනවා. ඔක්කොම 9ක් වෙනවා. ඒ 9ම එකතු කරාම එන උත්තරේ මම දැන් ලියනවා. දැන් එන්න මේ මම දැන් ඒ උත්තරේ ලියුවාම ඒ ලියන උත්තරේ වහලා ඉතුරු ඉලක්කම් පේලිත් අරගෙන අපි මේ ගාන එකතු කරනවා. දැන් මම මේ ඉලක්කම් පේලි 9ම එකතු කරාම මේකට තව ඉලක්කම් පේලි 8ක් එනවා. ඒ 8යි මේකයි එකතු කරාම එන උත්තරේ මම දැන් යටින් ලියලා තියෙනවා. දැන් ඒ ඉලක්කම් පේලි 8 ඔබ තමයි එක එකනා සංඛ්‍යාවක් කියන්නේ. දැන් කියන්න බලන්න ගානක් 45204 45204 එහෙනම් මාත් පොඩි ඉලක්කම් ටිකක් ලියනවා. තව එකක් කියන්න කවුරු හරි 89126 89126 මාත් ලියනවා. තව එකක් කියන්න 62370 62370 තව එකක් කියන්න 12555 ඒක වාගම ඉලක්කම් ටිකක් නේ. අපි දැන් එකතු කරමු. මාත් ලියුවා ඉලක්කම් වගේක්. ඔයාලත් ලියුවා. දැන් එකතු කරමු. 5යි 4යි 9යි 9යි 4යි 13යි 9යි 21යි 22යි 22යි 13යි 9යි 22යි 3යි 25යි 6යි 25යි 6යි 5යි 31යි 6යි 37යි 7. දැන් බලමු මෙතන 7 ඉලක්කම තියනවාද කියලා. 37න් 7 ඉතුරු 3යි 4යි 7යි 5යි 12යි 2යි 14යි 7යි 21යි 9යි 30යි 2යි 32යි 7යි 39න් 9 තියෙන්න ඕනේ. 39න් 9 ඉතුරු 3යි 4යි 7යි 5යි
12යි. 12යි. 12යි දෙකයි 14යි. 14යි 6යි 20යි. 20යි 28යි 28යි. 28යි 5යි 35යි 40 දෙකයි. 42යි 42 1යි 43යි 7යි නෑ 3යි 4යි 7යි 5යි 12යි 2යි 14යි 20යි 28යි 35යි 42යි 43යි 40 46යි 6යි තියෙනවද? ඔව් 46යි 6යි ඉතුරු 4යි 4යි 7යි 11යි 2යි 13යි 5යි 18යි 7යි 25යි 3යි 28යි 4යි 32යි 9යි 41යි 2යි 43න් මෙතන 3 ඉලක්කම තියෙන්න ඕන. තියෙනවද 3 ඉලක්කම? 43න් 3යි ඉතුරු 4යි 4යි 8යි 12යි 13යි 4යි 17යි 3යි 20යි 21යි 5යි 26යි 5යි 31යි 8යි 39යි 6යි 45යි 45න් 5 තියෙනවා. මෙන්න 4 තියෙනවා. එතකොට ඉලක්කම් පේලි 9 එකතු කරන්නට ඉස්සෙල්ලා උත්තරේ ලිව්වා. ලියලා ඉලක්කම් පේලි ටික අරගෙන එකතු කරාම මගේ උත්තරේ හරියටම හරි. මැජික් එකක් විශ්මයක්. ඉතින් මම මේ ආදරණීය දූලා පුතාලාට කියනවා මේක මෙහෙම උනේ කොහොමද? විශ්මයක් උනේ කොහොමද? මේ ඉලක්කම් රටාව මම අර කලින් කිව්වනේ ඉලක්කම් අපේ මිත්‍රයෝ කියලා. ඉලක්කම් අපේ ජීවිතයේ මිත්‍රයෝ. මේ මිත්‍රයෝ එක එක තැනට ආරූඪ වෙලා පිහිටලා ඉඳලා අපිට නිවැරදි උත්තරේ ලබා දුන්නා. නිවැරදි උත්තරේ ලබා දීලා අපිට ඒ ඉලක්කම් මිත්‍රයෝ ලොකු සතුටක් ලබා දුන්නා. ඒ නිසා මම මේ දුවලා පුතාලාගෙන් ඉල්ලා හිටනවා ගණිත විෂයේදී මේ ඉලක්කම් වල තියෙන විශ්මිත ලක්ෂණේ තේරුම් අරගෙන මේ ඉලක්කම් ඔබගේ ජීවිතයේ ආලෝක සඳහා යොදා ගන්න කියලා ඉල්ලා හිටනවා. සියලු දෙනාටම ස්තුතියි.